ඔන්න ගොඩක් කට්ටිය ආසයිනේ බ්‍රවුන් ස්කින් එකකට පොඩි මේකප් එකක් දාන්න. ඉතින් එක්කෙනෙක් කිල්ලලා තිබ්බා සිම්පල් මේකප් එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මට මේකප් දායිදී තමයි මතක් වුණේ මේකප් එකක් දාන වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. ඉතින් මම අද මේකට කියන වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අද මම පාවිච්චි කරන්නේ මේ කන්සීලර් පැලට් එක. ඉතින් ෆවුන්ඩේෂන් එකක් වුණත් ඔයාලට මේකට යූස් කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේකෙන් ඔයාලට ඔයාලගේ හැමේ ටයිප් එකටම ගන්න පුළුවන්. ඔයාලගේ ස්කින් කලර් එක අනුව දැන් මේ තියෙන අපේ ෆස්ට් ෆවුන්ඩේෂන් එක අපි ගන්න ඕන. ඒක ඔයාලගේ හැමේ පාට ගන්න. නැත්නම් ඔයාලට මෙන්න මේ කන්සීලර් පැලට් එකක් ගත්තොත් ගොඩාක් ලේසි වෙයි මෙන්න මේ මේකප් එක දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම මතක ඇතුව ඔයාලගේ ස්කින් ටයිප් එකට මෙන්න මේ ෆවුන්ඩේෂන් එක හරි කන්සීලර් පැලට් එකෙන් හරි ගන්න. මොකද ඊට වැඩිය සුදු වෙන්නත් බෑ. තමන්ගේ ස්කින් කලර් එකටම හදාගන්න එක. ඉතින් අපි කන්සීලර් පැලට් එකෙන් හරි ෆවුන්ඩේෂන් එකෙන් හරි ඔය කළු වෙච්ච තැන් වලට මේක ගා ගන්න ඕනේ. ඔය පිම්පල් එහෙම තියෙනවා නම් ඒව මකා ගන්න තමයි අපි මෙන්න මේ වැඩේ කරන්නේ. ඉතින් මම ඊට පස්සේ මේ වගේ බ්‍රෂ් එකකින් ඒ ගාගත්ත ටික නෝමල් අපේ ස්කින් කලර් එකටම යන විදියට හදා ගන්නවා. ඉතින් අපි ෆස්ට් ස්ටෙප් එක විදියට කරේ අපේ ස්කින් කලර් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් ගාපු එකනේ. ඉතින් දෙවෙනි ස්ටෙප් එක විදියට අපි කලින් ගාපු ෆවුන්ඩේෂන් එකට ඇරෙන්න වෙන ෆවුන්ඩේෂන් එකක් ගන්න ඕන. ටිකක් බ්‍රවුන් කලර් එකට යන. ඉතින් මෙතනදී අපිට ෆවුන්ඩේෂන් දෙකක් ඕන වෙනවා. දෙවෙනි එක ටිකක් තද එකක් ගන්න ගොඩක් බ්‍රවුන් එකක්. ඉතින් මෙන්න මේ වගේ ලයින්ස් ඇඳ ගන්න ඕනේ. අපි නහය ඉස්සරහත් මේක ගා ගන්න ඕනේ. ඉතින් මේකෙන් කරන්නේ මූණේ අර ෂේප් එක අනිත් අර කැපී පේන ලස්සන කරනවා. මේකෙන් මේකප් එකේ ලුක් එක තවත් ගොඩක් වැඩි කරනවා. ඉතින් මේක ගොඩක් වැදගත් ස්ටෙප් එකක්. අපි මේ සිම්පල් මේකප් එක දාද්දි ඔයාලට මේකප් එක දාද්දි තේරෙනවා ඇති අපි මේකට සුදු වෙන්නවත් පවුඩර් එකක්වත් යූස් කරන්නේ නැහැ කියලා. අපි මේකෙන් කරන්නේ බ්‍රවුන් ස්කින් එකේ ලුක් එක ටිකක් වැඩි කරන එක තමයි මේකෙන් කරන්නේ. හරි දැන් අපි මේක ආයි බ්‍රෂ් කර ගන්න ඕනේ. ඔයාලා මේක කරලා බලන්න. මට පළවෙනි පාර මම දාපු මේකප් එක මාර ලස්සනට ආවා. ඉතින් ඔයාලා මේක අනිවාර්යයෙන්ම මේ විදිහට ලයින්ස් ඇඳලා මේකප් එක දාලා බලන්න මාර ලස්සනයි. මේක අර එළිය නිසා පේන්නේ නැහැ ෆෝන් එකට. ඒක ඇතුව අපි ඉරියඳ ගත්ත සයිඩ් එකටම මේ බ්‍රෂ් එකෙන් බ්‍රෂ් කරන්න. නැත්නම් අර මුනේ ෂේප් එක අපිට ගන්න අමාරුයි. ඔයාලා මේකප් එකක් දාන්න ෆස්ට් ටයිම් නම් ටිකක් පළවෙනි පාර අවුලයි. ටික ටික ප්‍රැක්ටිස් වෙද්දී මාර ලස්සනට ඔයාලට මේකප් දාන්න පුළුවන්. ඉතින් ඊළඟට මට ඕන වුණා මෙන්න මේ අයි ෂැඩෝ පැලට් එක. පොඩියක් හරි කමක් නැහැ. ඔයාලා ගොඩාක් අර තද පාටවල් ගන්න නැතුව ටිකක් ලා පාටවල් ගන්න බලන්න. ඔක්කොම කලින් ඔයාලගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ඒවා ගන්න. මම මගේ ස්කින් කලර් එකට නම් මම පෙන්නන ටික ඒ ටික ලස්සනයි. ඉතින් මේ වගේ ඒවා ගන්න. ඉතින් අයි ෂැඩෝ පැලට් එකෙන් ගාද්දී අර තමන්ගේ ස්කින් එකේ සුඩ අර මේ වෙන කලර්ස් ගොඩක් ගාලා එහෙම කියලා පේනවට වැඩිය සිම්පල් විදියට පේන්න ඕන නිසා මම ඔරෙන්ජ් පාට යන වගේ කලර් එකක් තමයි ගන්න. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මම ඇස්සයට අර කළු ගන්න යන්නේ ටෙමිල් අය. ඉතින් ඒගොල්ලෝ ගාන අර කාජල්ද මන්ද නම් දන්නේ නැහැ ලොකුවට. ඒක ගාලා ඉන්නේ. ඒක ලස්සනයි. ඔයාලත් ගාලා බලන්න. ඉතින් මෙන්න මේ වගේ මම ගා ගන්නවා මගේ අයි ෂැඩෝ පැලට් එකකින්. කලින් ගත්තේ තැඹිලි පාට වගේනේ. මම ඔන්න තවත් වෙන පාටක් අරන් සයිඩ් එකකින් ගාගත්තා. ෆෝර්ත් ස්ටෙප් එක විදියට මම හිතන්නේ මෙන්න මේ ලිප් බාම් එක තමයි මම ගත්තේ. ටිකක් බ්‍රවුන් කලර් එකට යන ලිප් බාම් එකක් මම පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ වගේ නහය උඩ ලිප් බාම් පොඩ්ඩක් ගාගත්තා. ඊට පස්සේ මේ තොල උඩ ටිකක් ගා ගන්න ඕනේ. ඉතින් මේක තමයි අනිවාර්ය කොටස අපේ මේකප් එකේ. මෙන්න මේ ෂේඩ් එක ඔයාලා ගන්න මේ වගේ දිලිසෙන ෂේඩ් එක. මේක ඉතින් තොල උඩ ඒ වගේ තව ගා ගන්න ඕන ටික මම දාන්නම්. නහය උඩ ඒ වගේ ගා ගන්න ඕනේ මේක. අර ඔයාලට මතක ඇති සෙකන්ඩ් ස්ටෙප් එකේ අපි ලයින්ස් ඇඳගත්තා තද බ්‍රවුන් කලර් එකකින්. අන්න ඉතින් ඒක උඩ වගේ තමයි මේ ෂයින් ෂේඩ් එකකින් අපි ගා ගන්න ඕනේ. නහය උඩ අර කලින් ලයින්ස් ඇඳ ඒ සයිඩ් වල මේව ගා ගන්න ඕනේ. මේක මාර ලස්සනයි ළමයි ඔයාලා කරලා බලන්න. මේක අර මූණ ෂේප් එක තවත් කැපිලා පේනවා මේ වගේ ඇඳම. ආයෙ තව ඔයාලා ඔය ලිප් බාම් ගෑවනේ නහය උඩ තොල උඩ ඒ ටිකෙත් මෙන්න මේ ෂයින් ෂේඩ් එකෙන් ගා ගන්න. ඉතින් අපි කලින් ලිප් බාම් ගෑවේ මේ ෂයින් එක ගොඩක් වෙලා තියාගන්න සහ තවත් අර ෂයින් එක කැපිලා පේන්නේ. ඉතින් මෙන්න මේ වෙලේ ලිප් බාම් එකක් හරි ලිප් ග්ලොස් එකක් හරි ඔයාලට යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට ලිප් ලයිනර් එකකින් ඇඳලා ලිප් බාම් එක හරි ලිප් ග්ලොස් එක හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ලිප්ස්ටික් ගන්න එපා. එතකොට උනට වැඩි වෙනවා. මොකද මේක සිම්පල් මේකප් එකක්නේ. ඉතින් මේ තියෙන අර ටික ගාලේ වුණායින් පස්සේ තාම මේකප් එක ඉවර නැහැ. ඉතින් ඊළඟට අපි පාවිච්චි කරනවා අයිලයිනර් එකක්. ඔයාලට ඊට කලින් පෙන්වන්න ඕනේ මෙන්න මේ වගේ ඉයරින්ග්ස් දෙකක් මම පාවිච්චි කරනවා. ඔයාලට මම බ්‍රවුන් ස්කින් එක ගැන වීඩියෝ දාලා ඇති. ඉතින් මේ වගේ ඉයරින්ග්ස් දෙකක් දැම්මම අපිට තවත් ලස්සනක් ගන්න පුළුවන් අපේ මූණේ.
ඉරින්ස් දෙකක් දාලා මම අයිලයිනර් එක ඇඳලා ඔයාලට පෙන්නන්න. අයිලයිනර් එකත් ගොඩාක්ම දිගට අඳින්නේ නැතුව මේ ගානට වගේ අඳ ගන්න. ඊට පස්සේ මම මස්කාරා එක යූස් කරනවා. ඉතින් ළමයි මේක තමයි ෆයිනල් ලුක් එක. මම ඉතින් බ්‍රවුන් ස්කින් එකට ගොඩක් ආස වෙන්න හේතුව මෙන්න මේ මේකප් එක. ඉතින් සුදු කෙනෙක්ට වැඩිය තැනකට ගියාම මෙන්න මේ මේකප් එකේ මාර විදියට අපිව කැපිලා පේනවා. ඉතින් මේක මාර ලස්සනයි. ඔයාලත් දාලා බලන්න. ඉතින් මම ෆිල්ටර් දාන්නෙත් නැතුව normal මේක පෙන්නන්න ඔයාලට. ඉතින් මේ කැම් එකේ ලොකු quality එකක් නැහැ. ඉතින් මෙහෙම බලනට වැඩිය අත්තට දකිදි මාරම ලස්සනයි. ඔයාලත් මේක දාලා කමෙන්ට් එකක් දාන්නකෝ ලස්සනද කියලා. ඉතින් ගොඩක් ස්තුතියි වෙනකම් බලුවට. Thanks for watching. Bye bye. ලස්සනද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකප් දාන්න පුළුවන් කෙනෙක්ට නම් මේක මාරම ලස්සනට පළවෙනි පාරම ඔයාලගේ මේකප් එකකින් ලුක් එක ගන්න පුළුවන්. ඉතින් බැරි කෙනෙක් නම් ටිකක් ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි වෙනකම් බලුවට. Thanks for watching. Bye bye.